අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, අගමැතිතුමියනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි, ආයුබෝවන්, වණක්කම්, නමස්තේ, සුබෝදෑසන. අපගේ රජයේ පිහිටවීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස අතිගරු ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ සම්භාවනීය දූත පිරිස මම උණුසුම් ලෙස පිළිගන්නවා. සම්ප්‍රදායික නොවන දේශපාලන පසුබිමකින් පැමිණ සිය රට දියුණු නව ලෝකයක් කරා ගමන් කිරීමට බාධාවක් පවතින දේශපාලන සංස්කෘතිය සහ අගතීන් වෙනස් කරන බවට ජනතාව සමග ඇති කරගත් සම්මුතියකින් බලයට පැමිණි ගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ඉන්දියාවේ සිදු කළ දේශපාලන පරිවර්තනයට සමාන අපේක්ෂාවන්ගෙන් යුතුව බලය අත්පත් කරගත් අප මෙම සිදුවීම් අගය කිරීම ඓතිහාසික කටයුත්තක් ලෙස මා සලකනවා. මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එන සබඳතාවල සමීපත්වයේ සහ මිත්‍රශීලී බව පිළිබිඹු කරනවා. කිලෝමීටර 50කට වඩා අඩු පටු සාගර තීරයකින් වෙන්ව ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මෙම සමීපත්වයටත් වඩා බෙහෙවින් සමීපයි. විවිධත්වයේ දේශය වන ඉන්දියාව ඉතිහාසයේ සිටම ලෝක සංස්කෘතිය හා අධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකියුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ අද දවසේ ගෝලීය වේදිකාවේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව සිහිපත් කරනවා. ඉන්දියාව බැබලෙන ආකාරයත් නැගී සිටින ආකාරයත් අපි දැක තිබෙනවා. කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙසත් ඉන්දියාව ස්ථානගත ඇති ආකාරය සම්බන්ධයෙන් අපි අත්පොලසම් දෙනවා. අපගේ අත්පොලසම් දීම අවංක වූවක් බව සඳහන් කළ යුතුයි. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ නැගිටීම දකුණු ආසියාවට බැබලිය හැකි එක්ව ළඟා කරගත යුතු ඉලක්කයක් බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සී භූගෝලීය සමීපත්වයට වඩා වැඩි යමක් බෙදා හදා ගන්නවා. අප වසර 2500කට වැඩි කාලයක් පුරාවට දිවෙන ගැඹුරු ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා ඇති අසල්වැසියන් කාලයේ පරීක්ෂාවේ සමත්ව ඇති අපගේ සබඳතාව ගොඩනගී ඇත්තේ පොදු වටිනාකම් අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තම රටවල විවිධත්වයේ ගතිකත්වයේ බෙදා ගනිමින් ශිෂ්ටාචාරික හවුල්කරුවන් ලෙස ඉතිහාසයේ භාෂාව ආගම ආචාර ධර්ම කලාව සංස්කෘතිය ගෘහ නිර්මාණ ශිල්පී ආදී සෑම ශේත්‍රයකම සමීපයෙන් බවට පත් වී තිබෙනවා. ආසන්නම අත්නොහැර සිටින මිත්‍රත්වයේ සම්බන්ධයෙන් අපට සිහිපත් වන උදාහරණයක් වන්නේ 1996 වසරේ ලෝක කුසලන තරඟාවලියේදී ආරක්ෂාව සම්බන්ධ කරුණක් මත කණ්ඩායම් දෙකක් අපේ රටේ සංචාර කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ප්‍රදර්ශන තරගයකට සහභාගී වූ දැක්වූ මිත්‍රත්වයයි. ඒ සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය නැවතත් පළ කරන්නට කැමැතියි. ශ්‍රී ලංකාව ජාතික අභිලාෂයන් මුල් තැන තබාගෙන සාමය හා ජාතින්ගේ ස්වෛරභාවය ප්‍රවර්ධනය කරමින් හසුරුවන විදේශ ප්‍රතිපත්තිය අපේ මාර්ගසිතියම වෙනවා. මේට සුළු වේලාවකට පෙර අගමැති මෝදි මැතිතුමා සහ අපගේ නියෝජිත පිරිස් අතර ද්විපාර්ශ්ව සාකච්ඡා පැවැත්වුණා. අපගේ ද්විපාර්ශ්ව සහයෝගිතාවේ වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අප අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ශේස්ත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත් ආකාරය සම්බන්ධයෙන් අදහස් වමාරු කරගත්තා. නවදිල්ලි නුවර වෙත සිදු කළ මාගේ සංචාරය සිහිපත් කරන අතරම ඒදී සම්මත කරගත් බෙදාගත් අනාගතය සඳහා හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීම නම් ඉන්දියා ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශනයේ ඇතුළත් ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම මා විසින් අගමැති මෝදි මැතිතුමාට දැනුම් දුන්නා. මෙරට ආර්ථිකය යලි ප්‍රකෘතිමත් කිරීම වර්ධනය හා ස්ථාවරත්වය සඳහා ලබා දුන් අචල සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මැතිතුමාට සහ ඉන්දිය රජයට ස්තුතිය පළ කරා. අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ නායකත්වය සහ ඉන්දියාව ජාත්‍යන්තරයට ගෙන ගිය ඔහුගේ පරිවර්තනීය මුලපිරීම මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි ඇති එතුමාගේ පෞද්ගලික මිත්‍රත්වයේ හේතුවෙන්
ආර්ථික ප්‍රතිසංස්කරණ, යටිදල පහසුකම් සංවර්ධනය සහ සමාජ සවිපෙළ ගැනීම යන ශේෂ්ත්‍ර තුළ ශ්‍රී ලංකාවේ අපට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුවලට අනුකූලව අප රටේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියට සහ තිරසර ආර්ථික ගමනට ඉන්දියාව දක්වන පූර්ණ කැපවීම සහ සහයෝගයට අගමැති මෝදි මැතිතුමාට අපි බෙහෙවින් විශ්වතිවන්ත වෙනවා. සාර්ථක ණය පෘථුවගත කරන වැඩසටහන සහ ස්ථාවරත්වය කරා ගමන් කරන අපගේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මා අගමැති මෝදි මැතිතුමාට පැහැදිලි කරා. ණය පෘථුවගත කිරීමේ ක්‍රියාවලියේදී ඉන්දියානු රජයේ දැක් වූ සහයෝගයට මා ස්තුතිවන්ත වෙනවා. දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපීය ස්ථාවරත්වයට හානිදායක වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කිරීමට ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා. අන්‍යෝන්‍ය ආර්ථික කලාපයෙන් ඔබට මහද්වීප තටාකයේ පිටත සීමාවන් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මහද්වීපක තටක සීමාවන් පිළිබඳව කොමිසමයට ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලංකාවේ හිමිකම් පෑමට අදාළ ද්වීපාර්ශ්වික තාක්ෂණ සාකච්ඡා කඩිනමින් කැඳවීම සඳහා අගමැති මෝදි මැතිතුමාගේ මැදිහත් වීම මා ඉල්ලා සිටියා. වර්ධනය, නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැන්වීම සඳහා ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා ඉතා වැදගත් බහු ශේෂ්ත්‍රවල ඇති කරගත හැකි ඩිජිටල් කරන සහයෝගිතාව පිළිබඳ අප සාකච්ඡා කළා. ශ්‍රී ලංකාව ඩිජිටල් අනන්‍යතා SLUDI ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 300ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීම සම්බන්ධයෙන් මා ඉන්දියානු රජයට ස්තුතිවන්ත වනවා. අපගේ ආර්ථික සහ පුද්ගල සබඳතාව අතර හවුල්කාරීත්වය ඇති කර ගැනීමේදී සම්බන්ධ කතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අපි හඳුනාගත්තා. මහව ඕමන්ත දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා ලබා දුන් සහාය වෙනුවෙන් මහව අනුරාධපුර දුම්රිය මාර්ගයේ ස්ථාපනය කරන සංඥා පද්ධතිය සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 14.9ක ණය පහසුකම ප්‍රධානයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මා අගමැති මෝදි මැතිතුමාට ස්තුතිවන්ත වුණා. අගමැති මෝදි මැතිතුමා සහ මා මෙම ව්‍යාපෘති දෙක හෙට අනුරාධපුරයේදී විවෘත කරන බව සතුටින් දැනුම් දෙන්න කැමැතියි. බලශක්ති සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශ්වාසදායක, දැරිය හැකි සහ කාලෝචිත බලශක්ති සම්පත් යොදා ගැනීම සහතික කිරීම සඳහා අපගේ රජයේ ප්‍රමුඛත්වය සහ එම ශේෂ්ත්‍ර තුළ තවදුරටත් ඇති කරගත හැකි සහයෝගිතාව පිළිබඳ අපි සවිස්තරාත්මක කරුණු සාකච්ඡා කළා. එමෙන්ම සංවර්ධන සහයෝගිතාව සහ කුසකර්මාන්ත පිළිබඳව අපි අදහස් සුවමාරු කරගත්තා. දෙරට අතර වෙළඳ හා ආයෝජන සහයෝගිතාව පිළිබඳවද අගමැති මෝදි මැතිතුමා සහ මා කරුණු සාකච්ඡා කළා. ප්‍රධාන සහයෝගිතා අංශවල වැඩි ඉන්දියානු ආයෝජන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිදු කිරීම දිරිමත් කිරීමට ඉන්දියානු රජයේ සහ අගමැති මෝදි මැතිතුමාගේ සහාය අපි ඉල්ලා සිටියා. සංචාරක අංශයේ සහයෝගිතාවය කෙරෙහි අපගේ සාකච්ඡාවලදී අවධානය යොමු වුණා. මෑත කාලීන වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියාවෙන්. එබැවින් මෙම අංශයේ විභවතාවයේ ඉහළ නැන්වීම සඳහා සහයෝගිතාවය වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳවත් අපි අදහස් වමාරු කරගත්තා. අපගේ විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සඳහා අගමැති මෝදි මැතිතුමාගේ මැදිහත් වීමද අප ඉල්ලා සිටියා. දීවර ගැටලුව සඳහා තිරසර විසඳුමක් ලබා දීමට සහයෝගී ප්‍රවේශයක් ඇති අවශ්‍යතාව අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් ආම්පන්නයක් වන පතුලේ ඇදගෙන යන දැල් ආම්පන්න ක්‍රමයේ මගින් සිදුවන දැඩි පාරිසරික හානිය හඳුනා ගනිමින් මෙම ක්‍රියාව නැවැත්වීම සහ නීති විරෝධී වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මැඩ පැවැත්වීමට පියවර ගන්න ලෙස අප ඉල්ලා සිටියා. අද දින බලශක්ති ආරක්ෂක සහයෝගිතාවේ සෞඛ්‍ය අංශ සහයෝගිතාවේ යටිදල පහසුකම් ව්‍යාපෘති සහ ණය පෘථුවගත කිරීම ආදී ක්ෂේත්‍රවලට අදාළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කීපයක් වුවමාරු කර ගැනීමේ අවස්ථාවල සහභාගී වීම ගැන අප සතුටු වෙනවා. නිසැකමය අපගේ සම්බන්ධතාවයේ තවත් ඉදිරි පියවරක්. අපගේ ජාතික විදුලිපළ පද්ධතිය මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු කරන සාම්පූර්ණ සූර්ය බලාගාරයට මුල්ගල තැබීම ශ්‍රී ලංකාව පුරා ආගමික ආයතන 5000ක
සඳහා සූර්ය විදුලි බල පද්ධති සැපයීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාවේ ඇති එකම උෂ්ණත්ව පාලන කෘෂිකර්ම ගබඩාව වන දඹුල්ලපිටි කෘෂිකර්ම ගබඩාව විවෘත කිරීම සඳහා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අගමැති මෝදි මැතිතුමා සමග එක්වීමට ලැබීම ගැන මා විශේෂයෙන්ම සතුටු වනවා. මෙම ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති සාක්ෂාත් කර ගැනීම සඳහා ලබා දුන් කාරුණික සහයෝගය සහාය වෙනුවෙන් ඉන්දියානු රජයට අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉන්දියාවෙන් අපට ලැබුණු ශ්‍රේෂ්ඨම ත්‍යාගය වන බුදුදහමේ ආගමනයෙන් පසු අපේ රටේ ඇති වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ප්‍රතිමූර්තියක් වන අනුරාධපුරයට අගමැති මෝදි මැතිතුමා සහ දූත පිරිස හෙට සංචාරණය කරන බව මා සතුටින් සඳහන් කිරීමට කැමැතියි. අනුරාධපුරයේදී ජයශ්‍රී මා බෝධි සමුදුන වැඳ පුදා ගැනීමටද නියමිතයි. පසුගිය ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙන්ම ආර්ථික යලි ගොඩනැගීම පිණිස ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දෙන බව මෝදි අගමැතිතුමා විසින් ප්‍රකාශයටපත් කළා. ශ්‍රී ලංකාව ගොඩනැන්වීමට සහායකයෙකු සහ මිත්‍රයෙකු ලෙස ඉන්දියාව ළඟින්ම සිටින බවට ඒ දුන් සහාය සුවිශාල ශක්තියක් වූ බව අවධාරණය කළ යුතුයි. සංවර්ධනය, නවෝත්පාදන, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය, සාමය හා අප ජනතාවගේ සමෘද්ධිය සඳහා හවුල්කාරීත්වයෙන් පොදු ඉදිරි ගමනක් වෙනද ගැනීමට අපගේ රටවල් දෙකෙහිම ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු සිටියමක ඇති රටවල් දෙකක් පමණක් නොවේ. ඒ ඉතිහාසයෙන් සම්බන්ධ වූ වෙළඳාමෙන් ශක්තිමත්ව බැඳුනා වූ මිත්‍රත්වයෙන් ඔවුනුන් හා බැඳී සිටින ජාතීන් දෙකක් බව අවධාරණය කළ යුතුයි. එමෙන්ම අගමැති මෝදි මැතිතුමාගේ සබ්බා සාත් සබ්බා විකාස් කියන සංකල්පය කාලීන හා යථාර්ථවාදී සංකල්පයක් ලෙස අගය කරන්නට අප කැමැතියි. අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාව සහ ඒ ජනතාවට සම විටම ලබා දුන් ශ්‍රේෂ්ඨ මිත්‍රත්වයේ සහ නොබිදුණු බහුවිධ සහයෝගයේ සංකේතයක් ලෙස විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ශ්‍රී ලාංකික ගෞරවය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිදාන එතුමාට ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරගැති බව මා සතුටින් ප්‍රකාශ කරනවා. මෙම ගෞරවාභිදාන ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි ඔවුන්ගේ මිත්‍රත්වය සහ සහභාගීතාවය අගය කරනුවත් විදේශීය නායකයන්ට පිරුණු ලබන ගෞරවාභිදානයක්. සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි සමීපතම මිතුරෙකු වන අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මෙම ගෞරවය ලැබීමට අතිශය සුදුස්සෙකු බව අප තරයේ විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ අපත් පරිවර්තන මාවතේ ගමන් කරමින් සිටිනවා. අපේ හඳුන්වන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තිය ලෙසයි. ආර්ථික ප්‍රගතිය, සමාජ සාධාරණත්වය මෙන්ම සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් සමෘද්ධිමත් වීමට අවස්ථාව ඇති මාවතක් ලෙස ඒ ගොඩනංවා තිබෙනවා. අසල්වැසියන් ලෙසත්, හවුල්කරුවන් ලෙසත්, ඓතිහාසික මිතුරන් ලෙසත් එක්ව සංවර්ධනයේ පිරිපුන් අනාගතයක් ගොඩනැන්වීම මේ අවස්ථාවේ අපි අධිෂ්ඨාන කරගනිමු. ජනතා කේන්ද්‍රීය දේශපාලන පරිවර්තන සිදුවීම් පවතින මෙම වැදගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරක නියැලීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට සහ එතුමාගේ දූත පිරිසට මාගේ කෘතඥතාවය නැවත පළ කර සිටිනවා. බොහොම ස්තුතියි.